ගසට පොත්ත වගේ මිනිසුන්ගේ ජීවිතවලට බැඳිච්ච වෛද්‍ය විද්‍යාව ඖෂධ පිළිබඳව කරුණු හොයලා බලද්දී මට ලොකු උමනාවක් ඇති වුණා මේ පෞද්ගලික රෝහල් පිළිබඳව ඉතිහාසය හොයාගන්න. මොකද ලංකාවේ කිස්වාස 9 සියවසේ මිහින්තලේ රෝහල ගැන කිව්වොත් ඊටාම පැරණි රෝහලක්. ඒ සේන රජුරුව විසින් හදපු ඒ යුගයේ ඉඳලා දැන් අලහාර පිරිවෙනේ සියුම් කටු වලින් අපි අහලා තියෙන ඉතිහාසය කියවද්දී අක්ෂිසල්ලේ කර්ම කලා කියලා. ඒ කාලේ ලෝකසිතියමේ ඇමරිකාව හොයාගෙනවත් තිබුණේ නැහැ. එබඳු අතීතයන්හි පවා වෛද්‍ය විද්‍යාවේ යම් යම් අංගයන් එකතු වෙලා ජීවිතේ අපි ඉස්සරහට ආවේ. මොකද මේ ලෝකේ කිසිම මිනිසෙක් ජීවත් වෙලා හිටපු අද ජීවත් වෙන අනාගතයේ ජීවත් වෙන කිසිම කෙනෙක් ඖෂධයක් පාවිච්චි නොකළපු කෙනෙක් නැහැ. ඒකෙන් කියවෙන්නේ මිනිස් ජීවිතයට වෛද්‍ය විද්‍යාව සහ ඖෂධ කොයිතරම්නම් අත්‍යවශ්‍යද කියලා. ඉතින් ඒ කාරණාවේදී මම මේ ගැන හොයමින් කියමින් යද්දි මට මීගමුවේ දිසානායක නර්සිං හෝම් එක අපි කියන්නේ දිසානායක වාට්ටුව කියලා. ඉතින් මට ડોක්ටර් සුරේෂ් දිසානායකව හම්බුණා. මං අද ආවා ડોක්ටර්ව හම්බ වෙලා මේ ගැන මොනවා හරි රසවත් කතා තියෙනවද කියලා ටිකක් කතා කරලා යන්න. ડોක්ටර් මේ බොහොම ස්තුතියි මේ අවස්ථාව ලෙඩ්ඩු බල ඉන්න වෙලාවේ කාර්යබහුල අවස්ථාව දුන්නට. මං හිතන්නේ මේ රෝහල පටන් අරන් තියෙන කොයි කාලේ වගේද ડોක්ටර්? 55 නේ. 1955. ඒ කියන්නේ ඒ වෙනකොට ලංකාවේ පෞද්ගලික රෝහල් තිබුණාද තව? මම හිතන්නේ එකක් තිබුණා නේ. ඩර්න්ස් රත්නම්ස් එක තිබුණා රත්නම්. ඔව් රත්නම් එක පටන් අරන් තියෙන්නේ මම හිතන්නේ ડોක්ටර් 1905. ලංකාවේ ජාතික රෝහල පරණම රජයේ රෝහල 1858 පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි ওই පළවෙනි පෞද්ගලික රෝහල ඩී.වී. රත්නම්ගේ රත්නම් රෝහල. ඊට පස්සෙ ඩර්න්ස් 1946 වගේ. ඊට පස්සේ තමයි මේ දිසානායක වාට්ටුව. දැන් මේක කාගේ අදහසක්ද ડોක්ටර් මේ රෝහල පටන් ගන්න? තාත්තගේම අදහසක්. අපේ එතකොට වයස 4යි 5යි 6යි. ડોක්ටර්ගේ තාත්තා මේ ලංකාවේ බිහි වෙච්ච වෛද්‍යවරයෙක්ද නැත්නම්? ලංකාවේ ට්‍රේන් වෙලා MBBS කරලා පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඉන්දියා ගියා. පෝස්ට් ග්‍රැජුවේට් ඉන් TB tuberculosis diploma එක අරගෙන ආවා වැලිසදට. ඔතනදී තමයි පොඩි ෆයිට් එකක් දාලා ඩිරෙක්ටර්ත් එක්ක අස් වුණා. රජේ රස්සාවේ. ඔය ડોක්ටර් ලීනර් දිසානායක කියන්නේ ඔබගේ තාත්තා. ඔව් තාත්තා අස් වුණා. එතකොට ඉතින් තාත්තගේ උන්නනේ නෑදෑය ගොඩක් උන්නනේ. නෑදෑය උන්නා මාමලා ඔක්කොමලා ඒගොල්ලන් කිව්වා පටන් ගන්න කියලා හොස්පිටල් එක. අපි දෙන්නා ඉඩම් කියලා. මේ ඔක්කොම ඉඩම් ඒගොල්ලන් දුන්නේ. තාත්තගේ නෑ මේ වාට්ටු හදලා තියෙන තැන් හැම ඉඩම අර පාර දිගේ ඉඩම් තියෙනවා කැලි 50ක් විතර යාගේ. මේක අපේ තාත්තට වික්කා මේ ලොකු ඉඩම අකර ගානක්. මේ රෝහලට මුල් ගාලා තියෙනවා ડોක්ටර් මතකයිද? මතක නෑ. එතකොට අපි පොඩි. එතකොට මෙතන ඒ කාලේ මේ විදිහට වාට්ටු වලින්ම පටන් අරගෙනද එහෙම ඉස්සෙල්ලාම පොඩ්ඩට පටන් ගත්තා. පස්සේ අර ඉස්සරහා කැලේ නිකන් වෙල වගේ තිබුණේ. ඒක ඔක්කොම පෙරෙව්වා. පුරවල තමයි අනිත් බිල්ඩින් ටික හැදුවේ. දැන් ඒ කාලේ එහෙම මේ මූලික ආරම්භ කාලෙම මේක පොඩි සල්ලි කර්ම කරන දේවල් ඒ වගේ මට්ටමින්ම ආරම්භ වුණාද? ආරම්භ වුණා. සල්ලි කර්ම කරන ඒ කාලේ ඉඳන්ම. දැන් ඔබ කොයි අවුරුද්දේද ඔය වෛද්‍ය විද්‍යාලෙන් එළියට ආවේ? මම එළියට ආවේ 72. කොළඹ විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨේ. වෛද්‍ය පීඨේ 72 ආවා එළියට. ඒ ඇවිල්ලත් මේ ගෙදර තියෙන රෝහලටද සම්බන්ධ වුණේ? ආම්බේ අවුරුදු 6ක් ඉන්න වුණානේ. කම්පල්සරි සර්විස් එකක් තිබුණා අපිට යන්න දුන්නේ රට. අවුරුදු 6ක් සර්ව් කරන්න ඕනේ. පාස්පෝර්ට් එකක් දුන්නෙත් නැහැ. තාත්තා බල කරේ නැද්ද මේක වැඩ කරන්න දිගටම? නෑ නෑ ආණ්ඩුවේ කරන්න මේපෑ. අවුරුදු 5ක් වුණා කෑගල්ල ඉස්පිතාලේ. නෑ මං අහන්නේ ආණ්ඩුවේ දැන් අත්‍යවශ්‍යම ඉන්ටර්න් කාල සීමාවන් ඉවර කරලා ඊට පස්සේ එතන මම මෙහෙ ඇවිල්ලා පේෂන්ට්ලා බලනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වැඩි හරියක් අරේ තමයි. කෑගල්ලෙමයි වුණේ. ඊට පස්සේ අස් වුණා. අවුරුදු 6කට පස්සේ යන්න දෙනවා. අපි ගිහිල්ලා අස් වුණා. ඒ කියන්නේ මේ ගෙදර ඉස්පිරිතාලේ වැඩ කරන්න හිතාගෙනද? රට යන්න. පෝස්ට් ග්‍රැජුවේට් කරන්න එපා. මොකද අපි ප්‍රයිමරි එක්සෑම් එක කෙරුවා මෙහෙදී.
ෆයිනල් එක කරන්න ඕනේ අවුරුදු ගාණක් ඇතුළතදී. උසස් අධ්‍යාපනයට ගියා. ඒක කරන්න මේ අපේ ආණ්ඩුවේ කම්පල්සරි සර්විස් එකක හින්දා යන්න වෙලාව මදි. ඉතින් අපි ගිහිල්ලා ඒ කාලේ ඩිරෙක්ටර් of health services වුණා ඩොක්ටර් මාලිංග ෆර්නෑන්ඩෝ. එතකොට එයා නීති වෙනස් කරාද? නෑ අපි පාර්ට් 1 කළා අවුරුදු 4 ෆයිනල් එක කරන්න ඕනේ ලන්ඩන් ගිහිල්ලා. ඉතින් අපි ගිහලා කිව්වා මෙයාට අපිට යන්න දෙන්න මේ එක්සෑම් එක කරන්න කියලා. එයා කතාව මොකක්ද දන්නවද? කවුද උඹලට එක්සෑම් එක කරන්න කිව්වේ කියලා. මම කිව්වේ නෑ කරන්න. further studies වලට ඒගොල්ලෝ බාධා කරනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ ඒක. කවුද කරන්න කිව්වේ එක්සෑම්? ඒක එයාගේ රිප්ලයි එක. එහෙම කරම මොකද කරන්නේ? ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඉඳ හිතෙන්නෙත් නෑනේ. අද වගේම එදත් තිබිලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න කැපිලි කෙටිලි එක එකිනෙකාගේ පෞද්ගලික තීරණ. ඒකට පිටුපාලා ගියා. ඒ ගිහිල්ලා අස්කර රට ගිහිල්ලා රෙසිග්නේෂන් ලියුම එව්වා. ලංකාවට ඇවිල්ලා ලෙක්චරින් කළානේ ලොකු කාලයක් වෛද්‍ය පීඨය. ඇවිල්ලා ඩිපාර්ට්මන්ට් එක ජොයින් වෙලා හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා ජෙනරල් හොස්පිටල් එකේ තුන්නා. ඉතින් ඔබ මේ රස්සාව ඇත්තටම අපි දැන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා ජීවක කියලා තියෙනවා අපිට බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ තියෙනවා ඔහුට කැමති රස්සාව මොකක්ද කියලා තෝරගන්න කිව්වම ඔහු තෝරගන්නේ වෛද්‍ය වෘත්තිය ප්‍රතිකාර කරන්න. හේතුව ඔහු කියන්නේ ලෝකේ වැඩිම ගෞරවයට පාත්‍රවන කෙනා තමයි වෛද්‍යවරයා කියලා. ඉතින් දැන් ඩොක්ටර් සුරේෂ්ට මොහොතක් හරි හිතුණාද මේකට ඩොක්ටර් ඇත්තටම ඇදලා දැම්මද කවුරු හරි ඔබ මේක කැමැත්තෙන් ආවද තාත්තට අත උදව්වක් දෙන්න හන්දද? කැමැත්තෙන්ම තමයි ආවේ වෛද්‍ය වෘත්තියට. ඒ කැමැත්ත තාමත් තියනවද? අදටත් ඔබ මේ පැය 24ක් පුරාම ඔබ වැඩ කරනවානේ. වැඩ කරන කොච්චර කියවනවද මෙඩිකල් මේවා? තාමත් අධ්‍යයනය කරනවා. ඔව් ඒකත් කරනවා. කරන්න ඕනේ. අඩු ගානේ පැයක් කියවන්න තියෙනවා. ඒ තත්වයට ડોක්ටර් ඒ කියන්නේ මේ එදිනදා දැන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක පිළිබඳව අත්දැකීම් ලබා ගන්නද නැත්නම් වඩා හොඳ සේවයක්ද? හොඳ ඒවට ලේටස්ට් රිසර්ච් ස්ටඩීස් ඔක්කොම. ඒවා කරමින් තමයි ඔබ මේ නර්සින් හෝම් එක පවත්වාගෙන යන්නේ. කොන්ෆරන්සස් වලටත් යන්නේ රට. හැම අවුරුද්දම 2-3කට යනවාමයි. එකම උනන්දුවෙන් කරනවා ඒ විදිහට. දැන් තරංගයක් නැද්ද දැන් මේ විශාල සමාගම් වල ඉන්න දැන් පෞද්ගලික රෝහල් පාලනය වෙන දැන් මේක ඇවිල්ලා ඔබලාගේ රෝහල තාමත් තනි පවුලේ ආයතනයක්. අපි කරාගෙන යනවා. අපි අර ඕනකට වැඩිය සල්ලි ගන්න නැහැ පේෂන්ට්ලගේ. බොරුවට මේවා කරන්නේ නැහැ. සූර ගන්නෙ නැහැ. ඒ වගේ කරන්නේ නැහැ. මිනිස්සු දන්නවා ඒක. දැන් ළඟ මෙතන හොස්පිටල් එකට ගියොත් දවස් දෙකකට ඇඩ්මිට් වුණොත් කෙලින්ම ලක්ෂයක් ගන්නවා. මේ ආවොත් එහෙම වෙන්නේ නැහැ නේ. මිනිස්සු දන්නවා ඒක. අපි ඒ වගේ වැඩ කරන්නේ නැති බව. ඒ කියන්නේ අත්‍යවශ්‍යම පරීක්ෂණ වගේ දේවල් මුල් අවස්ථාවේම නිර්දේශ කරන්නේ නැද්ද ડોක්ටර්? ඕනෑ විතරයි කරන්නේ. ඕන නැති බොරුවට කරන්නේ නැහැ නේ. දැන් ඔබ කියන්නේ පෞද්ගලික වර්තමාන බොහෝ තැන්වල මේක මුදල්මය වශයෙන් මුදල්මය පරමාර්ථයෙන් කරන්නයි කරන්නේ. මිනිසුන්ට අවශ්‍ය නැති රිපෝට්ස් උත් ගන්න කියනවා ඒ වගේ දෙයක්ද ඔබ කියන්නේ? ඔව් ගොඩක් තැන්වල එහෙමයි. එතකොට දැන් මේක අද පවත්වාගෙන යන්න තියෙන අභියෝග මොනවද ඔබට? අභියෝග කියන්නේ මට ඔච්චර සිංහල බෑ මම ඔක්කොම කරුවේ ඉංග්‍රීසි වලින්. මම මේන් කරන්නේ චැලෙන්ජර්ස් දැන් මේක ඇවිල්ලා ලොකු අගකිය යුතු කොටසක් නේ කරා යන්නේ. දැන් ඔබ දකින්නදී පෞද්ගලික රෝහල් වල වෛද්‍යවරුන්ට විරුද්ධව නඩු පැවරෙනවා. නොසල් මෙඩිකල් නෙග්ලිජන්ස් වලට තියෙන. එතකොට මේකෙත් තුල තියෙනවානේ විශාල වගකීමක්. අපි නම් හරියට බලන එක බලනවා. බැරි නම් පුළුවන් කෙනෙකුට දෙනවා. රිෆර් කරනවා. හරිද? නිකන් තියාගෙන බොරුවට ඇදගෙන ඉන්නේ නැහැ. ඒකක්. අනිත් එක ස්ටාෆින්. දැන් හොඳ ස්ටාෆ් එක හොයාගන්න තමයි අමාරුම වැඩේ අපිට. නර්සින් ස්ටාෆ් ඔක්කොම ඒගොල්ලන් හොඳට වැඩ කරන්න දැනගන්න ඕනේ. අපි උගන්වලා ගන්නවා. අපිම ට්‍රේන් කරනවා. ඒක තමයි අමාරුම වැඩේ. නර්සින් ස්ටාෆ් ගත්තාම එතන තියෙන ප්‍රශ්නේ ගර්ල්ස්ලානේ. ඒගොල්ලන් බැඳලා යනවා. මේක වෙන වැඩක් නේ. වදින්න එපා කියන්නේ. හරි.
රෙගියුලරි වෙන වැඩක් එක. වලින් නැති අය හොයන්න බෑ අමාරුයි. ඒ නිසා පුහුණු අයව රඳව ගැනීම අද ඒක ඩොක්ටර් අද වර්තමානයේ හැම ආයතනයකටම තියෙන ප්‍රශ්නයක් නේ. ලංකාවේ ඒ තත්ත්වය හැමතැනින්ම අපිට නිතරම මැසිවිලි කියනවානේ මේ අපිට හොඳ ස්ටාෆ් එකක් හොයාගන්න විදියක් නැහැ කියලා. දැන් මේ රෝහලේ යම්කිසි ආකාරයක ඩොක්ටර් වැඩ කරගෙන ගිය වෙලාවේ මොනවා හරි ඔය නෛතික ප්‍රශ්න එහෙමත් ඔබටත් මුහුණ දෙන්න වෙලා තියෙනවද? ඒ කියන්නේ මං අහන්නේ දැන් සමහර අපි දකිනවා නිරන්තරයෙන් ලොකු රෝහල් නඩු හබවල පැටලෙනවා යම්කිසි ඖෂධවල මිල ගණන් පිළිබඳව ඖෂධ වලට අය කරපු මිල ගණන් පිළිබඳව නොසලකිල්ලෙන් බෙහෙත් දීලා අතක් කැපුවා කියනවා අන්කොන්ෂස් අපේ මේ මොකක්වත් ඒ වගේ එකක් නැහැ. ඉන්ජෙක්ෂන් එක ගහනු ගමන් මැරුණා කියනවා. ඒ වගේ නැහැ. මොකක්වත් එහෙම වෙලා නැහැ. එහෙම වාසනාවට මේ අවුරුදු දැන් 75ක් විතරනේ ඉතිහාසය 76ක්. ඒක මොකවත් වෙලා නැහැ. ප්‍රශ්න. ඊටාම සාමකාමීව දැන් ඔබට ડોක්ටර් මේකට හැදිලා තියෙන්නේ කොයි වගේ මේ ලෙඩු බේස් එකක්ද මෙතන දැන් තියෙන්නේ? එක එක කට්ටිය එනවා. හරිද? දැන් මගේ ස්පෙෂැලිටි එකක්. මගේ ස්පෙෂැලිටි එක එන්ඩොක්‍රිනොලොජි. එන හෝමෝන්ස් ඩයබටිස් ආරම්භය ඔක්කොම මම තමයි ෆැකල්ටි එකේ මම ලෙක්චර් කරුවෙත් ඒකයි. මම ෆොරින් ට්‍රේනින් ගියෙත් ඒවට. හරිද? මේත් වැඩි හරියක් ඒක ස්ට්‍රෙස් කරන්න ඒකට තමයි. අපි අහලා තියෙනවා ගොඩක් ඔබ ගැන කතා කරන අයගෙන් ඔබට ඔබ මේ දැන් වෛද්‍ය වෘත්තියට මේ දිසානායක රෝහල පවත්වාගෙන යන්න මේක රැක ගන්නම කැප වෙලා හිටියට ඔබ සමහර වෙලාවට බොහොම සබාදහමය එක්ක බොහොම ගනුදෙනු කරන කාලය වෙන් කරගෙන තකහණියෙන් වනසත්තු බලන්න ගිහිල්ලා ලංකාවේ විතරක් නෙමෙයි විදේශයන් වලිත් ඒව ඡායාරූප ගත කරගෙන ඒව තමයි ජීවිතේ ඊගා ප්‍රයොරිටි එක කියලා. ඉතින් ඒක මේ දැන් ඔබට මේ මානසික වෙහෙස නැති කරගන්නද ඒ වගේ අංශයක් තෝරගෙන තියෙන්නේ? ඉස්සෙල්ලා ඉඳන් මම ෆොටෝග්‍රැෆි කරුවා ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඉස්කෝලේ යනකොට මම ෆොටෝස් අරගෙන මමම ඩෙවලොප් කරලා print කරනවා. ඩාර්ක් රූම් එකක් හදාගෙන ගෙදර ඉඳන්. ඒ කාලේ ඉඳන්. පුංචි කාලේ ඉස්කෝලේ ඉඳන්. ඒක තමයි දිගටම ගෙනිච්චේ. දැන් සමහර ස්ටිල් අර ඔබ ඡායාරූප ගත්තු සමහර ඒවා හරිම ආකර්ශනීයයි. දැන් ඒවා අපිට හිතන්නත් බෑ මේ ඡායාරූපය කොහොමද කැප්චර් කරේ කියලා. ඒ වගේ අවස්ථාවලදී ලොකු කාලයක් රැඳිලා ඉන්නවද ඒ ස්ථානවල? මගේ පටන් ගන්නකොට මට තාත්තා හැසල්බ්ලඩ් එකක් අරන් දුන්නා කියලා. හැසල්බ්ලඩ් කියන්නේ most expensive camera in the world. කොයි අවුරුද්ද? එතකොට ෆස්ට් ෆිල්ම් එක සත්සමුද්‍ර ගහනකොට මට ඒක අරන් දුන්නා. ඒකෙන් තමයි මම ඔක්කොම ස්ටිල්ස් කෙරුවේ. හැසල්බ්ලඩ් එකෙන්. දැන් තාත්තගෙන් ඉතින් බලපෑමක් තිබුණ නැද්ද මේක ලංකාවේ ලොකුම රෝහලක් කරන්න ඕනේ කාමර 200ක රෝහලක් කරන්න ඕනේ තාත්තා ඒ වගේ දෙයකට පෙළඹෙව්වේ නැද්ද ඔබ? බෑනේ මැනේජ් කරන්න තනියම. දැනුත් හරි අමාරුනේ මැනේජ් කරන්න. පවුලක් හැටියට තාමත් යන්නේ. සමාගමක් නෙවෙයි. එතකොට තාත්තගේ අරමුණු ඉෂ්ට කරා කියලා ඔබ සතුටු වෙනවද අද? තාත්තට උවමනාව තිබුණ දේ දැන් මං හිතන්නේ ලංකාවේ මෙහෙම පෞද්ගලික රෝහල් පවුල් විසින් ඇති කරපු රෝහල් හුඟක් අඩුයි. ඔය අපි කියපු මූලික රෝහලුත් සමාගම් හැටියට එළියට ආපුවා. එතකොට තාත්තට උවමනාව අරමුණ ඔබ ඉෂ්ට කරා කියලා සතුටු වෙනවද? සතුටු වෙනවා. ඒත් වැඩි දැන් එන්න අමාරු වෙනවා අපිට. මොකද තනියම කරන්න හරි අමාරුයි. තව ස්ටාෆ් ඉන්න ඕනේ. ડોක්ටර්ස්ලා අරගොල්ලන් මේගොල්ලන් ඉන්න ඕනේ. නැත්තම් අමාරුයි කෝප් කරන්න. නැත්තම් මට හෙලවෙන්නම බෑ මෙතනින්. බෑ 24ම. මේකයි. ඒකත් ඒ කාලයකට කරන්න පුළුවන් ඊට පස්සේ කරන්න බෑනේ. එක සීමාවකදී ඔබටත් විශ්‍රාම යන්න වෙනවා. අනිත් මට එහෙම රවුමක් ගන්න සත්තු ෆොටෝ ගන්න යන්නත් බෑ. දැන් ළඟකදී ගියේ නැද්ද සත්තු? නෑ කවුරුත් නෑ කවම ගන්න ඉස්සෙල්ලා වුණා මගේ තව ඩොක්ටර් කෙනෙක්. මේ OPD ඩොක්ටර් නෙවිල් ෆැනල් කියලා එයා ගියා නිව්සීලන්ත. පවුලත් එක්කම. ඒ වගේ කවුරුත් නැත්තම් හොඳට ඉන්න හැමදෙස්සම හරි අමාරුයි කරන්න. ඉතින් දැන් තාත්තා ගැන හිම මතකය දැන් මේ රෝහල කළමනාකරණය කරද්දී එහෙම ඔහු මේ තත්ත්වයට ගන්න ඔහු තුල තිබුණාද ડોක්ටර් යම්කිසි ඔහු බොහොම සංවිධානශීලීව මේක කරන් ආවද දැන් ඔබට ඒ ආభాෂයද ලැබුණේ මෙච්ච මොකද මම ඒ ගැන එහෙම එච්චර අහන්නේ සාමාන්‍යයෙන් අපි
බලපුවාම අවුරුදු 100ක් විතර පස්සට මේ වගේ පෞද්ගලික ගෙදරක පටන් ගත්තු නර්සිං හෝම් එකක් මෙච්චර කාලයක් දක්වා දිවිලා නැහැ. ඒක පවුලෙත් වෛද්‍යවරු හිටියත් ඒගොල්ලොන් ළමයි රට ගිහිල්ලා මේව වහලා දානවනේ. ඔබට මේ ආවාසය ලැබුණේ තාත්තගේ ක්‍රමවේදය තුලින්ද මොකක් හරි අපිට පණිවිඩයක් දෙන්න පුළුවන්ද යන් ජෙනරේෂන් එකට ඒ සම්බන්ධව? නැත්තම් බෑනේ දාලා යන්න බෑනේ දැන් මම රට ගියා. හැම එක්කෙනාගේම මට ජොබ් ඔෆර්ස් තිබුණා ඇමරිකාවල. මට කිව්වා ඉන්න මේ ජොබ් එකක් දෙනවා කියලා. টপ ප්ලේසස් වල මම ස්කෝලර්ෂිප් වලට ගියාම. ඊශ්‍රායල් ගියාම එහෙත් කිව්වා චීෆ් එන්ඩෝක්‍රයින් come and work with me කියලා. මම කිව්වා sorry I am on leave I have to go home. My father is running a hospital I have to look after it කියලා. බෑනේ. ඔබ යුතුයකමක් කරේ. යුතුයකම් තියෙනවා. තාත්තා වෙනුවෙන්. ඒගොල්ලන්ගේ බලා ගන්න කවුද නැත්තම් වෙලාවට ඒ টপ ජොබ් කරගෙන මම ඇමරිකා ගියාම මම නිව් ජර්සි චිල්ඩ්‍රන්ස් හොස්පිටල් එකේ ට්‍රේනින් එකකට ගියා. ඒ ගිහලා මම ලිෆ්ට් එකට නැගපුවාම මමට ෆුල් සූට් ගහපු ඉන්න මගේ බැච්මේට් කෙනෙක්. තමිල් ડોක්ටර් කෙනෙක්. මගේ ඔබ මොකද මේ කරන්නේ කියලා. I am the chief of thoracic medicine කිව්වා hospital. කොහොමද? හොටෙල් රේණුකායකේ දුව බැඳපු එක්කෙනා මගේ බැච්මේට්. ඌ පැනලා ගියා අවුරුදු 5කට ඉස්සෙල්ලා ගිහිල්ලා දැන් ඇමරිකා ගිහිල්ලා දැන් මොන টপ ජොබ් Mercedes 500 එකක් එලවගෙන ඉන්නවා. දැන් ඔබට තාත්තා ගැන අහද්දී සංවේදී වෙන්නේ ඔබ තාත්තටද බැඳීම තිබුණේ මං හිතන්නේ අම්මා අවුරුදු 100කටත් වඩා ජීවත් වුණා නේ 104යි 104ක් ජීවත් අම්මා සෞඛ්‍ය සම්පන්න භාවය මේ රෝහල ඇතුලේ ගැවසිලාම ලබාගත්තු එකක්ද ඔව් කොහෙවත් ගියේ නෑ රට යන්න ගියා කොහෙවත් ගියේ නෑ මම කිව්වා යන්කෝ මේ ඔලිලෑන්ඩ්යන් අරයන් පාස්පෝර්ට් එකක් ගත්තෙත් නෑ බෑ කිව්වා ඔබ ඒ කරුණේදී ඔතරම් මේ සංවේදී වෙන්නේ ඔබට වෙන සහෝදරියක් හෝ ඒ අඩුව පුරවන්න නැති හින්දාද නැත්නම් සහෝදරියෝ ඔක්කොම දෙන්න ඉන්නේ එක්කෙනෙක් වැඳලා දැන් එයා ඉන්නේ කැනඩාවල සහෝදරියක් ඉන්නවද අනිත් එක්කෙනා ඉන්න මේ නිගම් වල කැන්ඩි වලින් බැන්දේ එයා දැන් නිගම් වලට ඇවිල්ලා ඉන්නවා අනිත් බ්‍රදර්ස්ලා දෙන්නම හම්බුණානේ ඔව් අයියා ඕස්ට්‍රේලියා වයිෆ් ඔක්කොම ළමයි ටික මල්ලි දැන් ගිය සුවාන ගියා ඇමරිකා ග්‍රීන් කාඩ් හම්බෙලා මම විතරයි දැන් මෙහි ඉන්නේ ඔබට මොකද්ද ඉතින් පණිවිඩය දෙන්න පුළුවන් මේ සමාජයට මේ වගේ බාර දූර වගකීම් සහගත ජීවිතේ මං හිතන්නේ හොඳම තමන්ගේ සතුට ආශාවන් තමන් කරන්න කැමති දේවල් කැප කරලා මෙතන ගත කරන් ඉන්නේ හොදට වැඩ කරන්න හොඳ නැහැ එකක් කවදාවත් හොදගමක් ගහන වදියම මේ පේෂන්ට්ලට බොරු කරලා මේව කරන්න එපා කවදාවත් කරන්න බෑ ඒ කියන්නේ දැන් අද සමහර පේෂන්ට්ස්ලට මූණ දෙන්න වෙලා තියෙන අත්දැකීම් වලින් ඔබ කියන්නේ මම ලෙක්චර් කරනකොටත් කරන්නේ ඒකයි ළමයින්ට ඔයාලා මේ ඉන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි මේ යන්නේ ඔයාලා හොඳට වැඩ කළොත් මුලට සල්ලි එයි ඒක වෛද්‍ය ශිෂ්‍යයන්ට දුන්න පණිවිඩේ දැන් හැරිලා බලපුවම මොකද හිතෙන්නේ ආපස්සට හොඳයි නේ කරපු ඔක්කොම අර තියෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් මට දීලා ලියුම් අර ෆ්‍රේම් එකක් තියෙන්නේ ෆ්‍රේම් කරලා පුරවලා දැන් විවේකයේ ලැබුණොත් මේ දිසානායක රෝහල වහන්න හිතුනොත් වහලා මොනවාද වහලා හරි කාට හරි බාර දීලා මමත් ඒ පේෂන්ට්ලා බලනවා පැත්තකින් වගකීම් ටික අඩු කරගන්න ඒක නවත්තන්න බෑ ඒක නවත්තනවා කියන වචනේ නොකියන එක ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මොකද මේ පේෂන්ට්ලාට දැන් පළවෙනිට මම නෑ කියලා කියන්න පුළුවන් මෙච්චර බලපුවාම ආපුවාම බලන්න මේ ඔතන අත්ගුණේ කියලා එකක් තියෙනවානේ ડોක්ටර් ඒ අත්ගුණේ කියන්නේ ඉස්සර වෙද මහතුරුන්ගේ අත්ගුණේ වගේ යන සමහරුන්ට මේ අපිට ડોක්ටර් සුරේෂ් දිසානායකගෙන් බෙහෙත් ගත්තේ නැත්නම් හරියන්නේ නැහැ. ඔන්න ඔය වගේ තියෙනවානේ මිනිස්සුන්ට පුරුදු වෙච්ච අදහසක්. එතන ඉතින් අපි ජීවිතුන් අතර ඉන්නකන් ඒ යුතුයකම කරන්න ඕනේ. අපි හුඟක් වෙලා කතා කරා. ඇත්තටම මේ ඔබ මොකද හිතන්නේ දැන් ඔබට හුඟක් වාර දූර රාජකාරියක් මේ තියෙන්නේ.
සමහරවිට අපිට තරහත් යනවා මේ වයසේ ඉන්නකොට එක දිගට පේෂන්ස්ලා එනවා කෝල්ස් එනවා අතනින් නර්සස්ලා ඇවිල්ලා කතා කරනවා ඒ වගේ කරුණු කාරණා ඇයි ඉතින් ඔබ මොකද දැන් ඒක ඔබ ටොලරේට් කරන්නේ කොහොමද කොහොමද තරහා මර්ධනය කරගන්න ඉගෙනගෙනමයි තියෙන්නේ. තරහ මර්ධනය කරගන්න නැතුව බෑ වැඩේ කරන්න. මොනගම ස්ටාෆ් එක නම් හරියට වැඩේ කරුවේ නැත්නම් බයිනවා. එන් හරියට කරුවේ නැත්නම්. මොකද ඔබ වැනලා එලවන්නේ එහෙම නැහැ කවදාකවත්. හැම එකම වැරදි කරනවනේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරියට කියලා දුන්නාම හරියට කරයි. ඒකට එලවන්න ඕනේ නැහැනේ කාවත්. වැරදි කරන එක මිනිස් ගතියනේ. වැරදි නිවැරදි කරගන්න නේ අපි උදව් කරන්න ඕනේ. ඔය කියන්නේ to err is human to forgive divine. මට ඉතින් එක දෙයක් තේරුම් ගියා ડોක්ටර් ඔබ එක කතා බහදී. දැන් ඔබට තියෙන්නේ මේ වගකීමක් බැඳිලා. අර ඔබට දැන් ඔබේ අනිත් විනෝදාස්වාදයන්ට යන්න ඕනේ වුණත් පේෂන්ස්ලා ඉතින් අපිට ડોක්ටර් දිසානායකගෙන් බෙහෙත් පෙත්තක් අපිට බිව්වේ නැත්තම් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියන නිසා ඔබ ඒකෙන් ඒගොල්ලන් ගැන වැඩිපුර හිතලා තමයි ඔබ මේ දේ කරන්නේ. ඉතින් ඒ තත්ත්වය බොහෝ දෙනෙක්ගෙන් අද අපිට වර්තමාන පරපුරේ අපි දකින්නේ නැහැ. මුදල් මේ පසුපස යන සහ අන් කෙනාගේ හද ගැහෙන රාවේ අඳුරන්නේ නැති මිනිස් සමාජයකනේ අපි ඉන්නේ. ඒ හින්දා අපි හැම කෙනා වෙනුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබේ හිතන විදිය සහ ඔබ මේ වැඩ කරගෙන යන ආකාරය සම්බන්ධව මම තේරුම් ගත්ත දා දුරට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ වගේ මිනිස් සමාජයක් තමයි අපි හොයන්නේ. අපි මේ හොයාගෙන යන්නේ අපේ මේ වැඩසටහන් වල අරමුණත් එපදු සැඟවුණු වෙනස් කතා තියෙන ඔබ වගේ චරිත සමාජයට එළි දක්වන්න. ඉතින් බොහොම ස්තුතියි මේ කාලය මේක වෙන් කළ දුන්නාට ડોක්ටර් අපිට. බොහොම ස්තුතියි ආවට.